අයිබෝන් හැමෝටම ඉතින් අපි අපේ වීඩියෝ වලින් කතා කරා CDS account එකක් open කරන විදිය ඒකට application එක පුරාණි කොහොමද කියන එක අපි කතා කරා. ඉතින් ඒ ටික සාර්ථකව fill කරා නම් අපිට online trading එකට login අවශ්‍ය details එනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ online trading account එක හා සම්බන්ධ වැදගත් දේවල් කිහිපයක්. අපිට stock එකක් buy කරන්න, sell කරන්න online trading platform එකක් අවශ්‍යයි. ඉතින් සාමාන්‍යයෙන් online trading platform එකක view එකක් තමයි මේ. ඒතර මේකේ තියෙනවා watch, market orders, order management, client, chart, analysis, report, announcement මේ වගේ tabs කිහිපයක් තියෙනවා. එතකොට indices ගැන තොරතුරු තියෙනවා. ඊට පස්සේ stocks ගැන, ඒ වගේ price කොහොමද යන්නේ, ඒ වගේ details තියෙනවා. මෙන්න මෙතන වැදගත් දෙයක් තියෙනවා market. දැන් ඒක red color එකෙන් තියෙනවා close කියලා. normally market එක ලංකාවේ කොළඹ stock exchange එක open වෙන්නේ උදේ 9:30ට. ඒක close වෙනවා හවස 2:30ට. එතකොට මේ වෙලාව අතරතුර ඒ කියන්නේ උදේ 9:30 ඉඳලා හවස 2:30 වෙනකන් ඔයාට buy කරන්න, sell කරන්න පුළුවන්. ඉතින් ඔයා ට්‍රේඩ් කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ මාකට් ටයිම් එක කියන එක ගොඩක් වැදගත්. මොකද මේක සමහර දවස්වලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි මේ හොලිඩේ කැලෙන්ඩර් එක. ගොඩක් වෙලාවට මාකට් එක රජයේ නිවාඩු දවස්වලට ක්ලෝස්. ඉතින් ඒ දවස් ඔයාලට මෙතනට ගියාම බලා ගන්න පුළුවන්. මේ තියෙන ජනවරි වල මාකට් ක්ලෝස් දවස් ටික. මේ විදිහට ඔයාලට හැම month එකෙම මාකට් එක ක්ලෝස් දවස් මොනවාද කියලා බලා ගන්න පුළුවන්. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනිස් 200කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ කම්පැනිස් වලින් කීපයක් තමයි මෙන්න මේ පැත්ත ඔයගලන්ට පේන්නේ. මේ මගේ online trading platform එකේ view එකක්. ඔයාලටත් ඔයගොල්ලන්ගේ online trading platform එකට log වුණාම watch list එකේ කම්පැනිස් මේ වගේ බලා ගන්න පුළුවන්. මේ තියෙන සම්පත් බැංක්. එතකොට ස්ටොක් මාකට් එකේ එක කම්පැනිකට අදාළව ඒ ස්ටොක් එකට කෝඩ් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සම්පත් බැංක් එකේ කෝඩ් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. අද අපි කතා කරන්න යන්නේ ස්ටොක් එකක් buy කරන්නේ කොහොමද සහ sell කරන්නේ කොහොමද කියන එක ගැන. ස්ටොක් එකට ගිහිල්ලා එතන right click කරලා ඔයාලට මෙන්න මේ වගේ menu එකක් බලා ගන්න පුළුවන්. මෙතන market depth, buy sell ඒ වගේ ටිකක් තියෙනවා. ඉතින් අපිට buy කරන්න ඕන නම් buy කියන එක click කරන්න ඕන. buy කියන එක click කරලා මෙතන අපිට price එක අපි buy කරන්න කැමති price එක කීයද කියලා දාන්න පුළුවන්. මූලිකවම දාන්න ඕන මෙතන price එක. එතකොට ඔයාලට price එක decide කරලා ඒක මෙතන දාලා ඔයාලා quantity එක කීයක් ගන්නවද කියන එක මෙතන දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි 122.75 ගානේ quantity එක 600ක් buy කරන්න හිතාගෙන ඉන්නවා නම් අපි මෙන්න මේ විදිහට fill කරලා අපිට මෙතන buy කියන එක click කරාම අපිට stock buy කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි buy order එකක් දාන්නේ. එතකොට buy කරන්න දාපු order එක execute වෙන්නේ අනිවාර්යයෙන්ම market එක open වෙලාවක විතරයි. ඊළඟට බලමු අපි ගාව තියෙන ස්ටොක් සෙල් කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට අපි ගාව සම්පත් බැංක් එකේ ස්ටොක්ස් තියෙනවා නම් අපිට එතන right click කරලා මෙතන sell කියන option එකට යන්න පුළුවන්. එතකොට ඒකෙදී අපි buy කර විදිහටම අපි quantity එක අපි කොච්චර quantity එකක් sell කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක මෙතන දාන්න ඕන. උදාහරණයක් විදිහට අපි stocks 900ක් sell කරනවා කියමු. අපි ගාව හැබැයි ස්ටොක්ස් 900ක් තියෙන්න ඕන. අපි ප්‍රයිස් එක දාමු 123ක්. ඉතින් අපිට ඒ ටික ෆිල් කරලා මෙතන sell කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඒ විදිහට අපිට sell order එකක් දාන්න පුළුවන්. ඉතින් sell order එක execute වෙන්නේ අනිවාර්යයෙන්ම market එක open වෙලාවක විතරයි. ඒ නිසා තමයි අපිට market open close time සහ holidays ගොඩක් වැදගත් වෙන්නේ.